ජීවිතය බේරා ගැනීමට කරන්නට පුළුවන් ඉපරිම දේ ඉහළම දේ අපි කළ යුතුයි. එය ඔබේ ජීවිතය වෙන්න පුළුවන්, මගේ ජීවිතය වෙන්න පුළුවන්, නැත්නම් අසල්වාසියාගේ ජීවිතය වෙන්න. ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකුට තියෙන මතය තමයි ස්වභාවික අනතුරු වලින් අවම රට, සුන්දරම රට ලංකාව කියලා. භූවිද්‍යාඥයෙක් හැටියට මගේ මතය ගත්තොත් එහෙම අපිට එහෙම අවදානමක් නැහැ කියලා ඒක නොසලකා හරින්න බෑ. අපේ රටට නොහිතන වෙලාවක භූමිකම්පාවක් ආවොත් එතකොට අන්න ඒ දෙවෙනි තත්ත්වය සඳහා යම් අවකාශයක් ලංකාවට තියෙනට පුළුවන්. මොකද අපි තාම ළඟයි ඉන්දියානු යුරේසියානු භූතැටිය. මේ වෙනකොටත් මේ අපි ඉන්න ලංකාව චලනය වෙනවා. ඉතින් මේ භූතැටි දෙකක් එකිනෙක ගැටුණාම ඇතිවෙන තත්ත්වය තමයි හරියට බස් දෙකක් මූණට මූණලා ගැටුණාම ඇතිවෙන තත්ත්වයක්. ජපානයේ මට මතක විදිහට 2008 හෝ 10 සිදුවෙච්ච භූමිකම්පාව නිසා සුනාමියත් එක්කම ඇති වෙලා අන්තිමට න්‍යෂ්ටික බලාගාරයක් පවා විනාශ වෙලා ගියා. ඒක රික්ටර් ස්කේල් එක 7 8 9 විතර වෙනවා කියලා කියන්නේ දැඩි භූමිකම්පාවක්. දැඩි කම්පනය කියන පරමාණු පිපිරීමක් වගේ ලොකු. ඒ වගේ කම්පනයක්. භූමිකම්පා. ඉතින් ඔබේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න.